ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Apple ගෙනවත් එහෙමත් නැත්නම් Xiaomi ගෙනවත් නෙමෙයි. අද මම තෝරාගත්තා Samsung ෆෝන් එකක්. ඉතින් මේ Samsung ෆෝන් එක මේ වෙනකොට ලංකාවේ සෑහෙන ජනප්‍රිය ෆෝන් එකක්. ඉතින් ගේමර්ස්ලට ගේම්ස් ගහන්න, heavy usersලට heavily use කරන්න, ඒ වගේම normal usersලට දවස් එකහමාරක් විතර බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ features ඔක්කොම compact වෙච්ච Samsung A56 5G mobile. ඉතින් මෙන්න මේ device එක ලංකාවේ සෑහෙන ජනප්‍රිය වෙන්න හේතු කීපයක්ම තියෙනවා. ඉතින් එකක් තමයි මේකට තියෙන 5000 mAh battery එක. ඉතින් ඒ වගේම අඟල් 6.7ක ලොකු display එක. ඉතින් fast charging ability එක, ඒ වගේම මේකට තියෙන chipset එක වගේම මේ ෆෝන් එකට ඕගොල්ලන්ට සුපිරි කැමරා එකකුත් හම්බ වෙනවා. ඉතින් triple camera setup එකක් තියෙන ලස්සන design එකකින් යුත් මෙන්න මේ device එක ලංකාවේ මේ වෙනකොට ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. මේ device එකේ run වෙන්නේ Exynos 1580 කියන 4 nanometer chipset එක. ඉතින් මේ හින්දා මේකට ගොඩක් බර දරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම කලින් කිව්වේ heavy user කෙනෙක් ඔයා games ගහන්න, ඔයා heavy apps use කරන්න, photo editing, video editing මේ වගේ දේවල් වලට ඔයාට ගැලපෙන device එකක් මේක. ඉතින් මේ වෙනකොට මාකට් එකෙන් ඔයාට 6GB වගේම 8GB RAM වලින් මේ device එක මිලදී ගන්න පුළුවන්. ඉතින් RAM එක වැඩි වෙනකොට performance හොඳයි වගේම තමයි මේකේ storage එකත් ඕගලන්ට 128 256 වගේ වෙන් මිලදී ගන්න පුළුවන්. ගොඩක් ඉන්ට්‍රස්ටිං දෙයක් තමයි මේකේ කැමරා එක. ඉතින් ට්‍රිපල් කැමරා සෙටප් එකක් තමයි මේ ඩිවයිස් එකට තියෙන්නේ. ඉතින් මේන් කැමරා එක 50 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් තියෙන, ඒ වගේම 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් තියෙන, 5 මෙගාපික්සල් මැක්‍රෝ ලෙන්ස් එකක් මේ ඩිවයිස් එකට ඕගලන්ට හම්බ වෙනවා. ඉතින් ඒ වගේම ඕගලන්ට 12 මෙගාපික්සල් selfie cam එකකුත් හම්බ වෙනවා. 4K 30 fps දක්වා වීඩියෝ රෙකෝඩ් කර ගැනීමේ පහසුකමත් එක්ක. මම කලින් කිව්වනේ මේක normal user කෙනෙක්ට දවස් එකහමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේකට හේතුව මේකේ තියෙන ලොකුම ලොකු බැටරි එක. ඉතින් 5000 mAh ලොකු බැටරි එක තියෙන මේ device එක ඔයාට 45 watt fast charging adapter එකක් එක්ක තමයි හම්බෙන්නේ. ඉතින් Samsung ලා කියන විදිහට ඔයාට මේ device එක පැය භාගයකින් 65ක් වෙනකම් charge කරගන්න පුළුවන්. ඔයා හදිසි ගමනක් යනවා නම් පැය භාගයකට කලින් මේ ෆෝන් එක charge කරගෙන ඔයාට 65ක් කියන දවසක් විතර use කරන්න. ඉතින් මේ වෙනකොට මාකට් එකේ මේක පාටවල් 4කින් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් pink color, light grey, olive, ඒ වගේම graphite කියන colours 4ෙන් ඔයගලන්ට මේ device එක මේ වෙනකොට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕවා තමයි Samsung A56 5G mobile එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ device එක ඕගොල්ලන්ට suitable device එකක්ද? පොඩ්ඩක් බලන්න. ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය මත. ඔයා ගේම කෙනෙක් නම් මේකේ තියෙන chipset එක, මේකේ තියෙන battery capacity එක, මේකේ තියෙන performance ඔක්කොම consider කරලා මම ඔයාට මේ phone එක gaming වලටත් recommend කරනවා. ඉතින් ඔයා camera පැත්තට බර කෙනෙක් නම්, ඔයා photography පැත්තට බර කෙනෙක් නම්, ඔයා video editing කරන කෙනෙක් නම්, content create කරන කෙනෙක් නම්, ඉතින් මේකේ තියෙන මේ camera එක ඔයාට startup එකක් විදිහට recommend කරන්න පුළුවන්. ඉතින් නිතරම social media scroll කරන කෙනෙක්ද, movies බලන්න කැමති කෙනෙක්ද, ඉතින් මේ ලොකුම ලොකු display එකකින් ඔයාට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ advantages ගොඩක් compact වෙච්ච මේ device එක ඕගලන්ට මේ වෙනකොට මාකට් එකේ 80000ත් 95000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ prices චුට්ටක් vary වෙනවා ඕගොල්ලෝ ගන්න specification මත. ඉතින් චුට්ටක් contact කරලා බලන්න ඕගොල්ලන්ට අවශ්‍ය specification කොහොමද ඒ ගානට ඕගොල්ලන්ට මේ device එක ගැලපෙනවද කියලා. ඉතින් දැනටමත් ඔයා මේ Samsung A56 5G කියන mobile device එක use කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ user experience එක පල්ලෙහාන් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න. ඉතින් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම ඒ වීඩියෝ එක ගෙන්න ගන්න
අනිවාර්යයෙන්ම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්